Students, good morning. Because ඇස්වීමක් නෙවෙයි උඩි සාකච්ඡාවක්. ළඟට එන්න පුළුවන් නේද? ප්‍රශ්න අහන්න නෑ. අපේ ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න මේ මෙතන ඩිස්ප්ලේ එකක ඔයගොල්ලන්ට පේන විදිහට වාඩි වෙන්න. මොකද අපි පොඩි මේ A4 sheet එකක ඒ ෆයිල් කෑල්ලක් දීලා තියෙනවා. ඒ කෑල්ලේ පොඩි උත්තර ටිකක් ලියන්න උත්තර අපේ එක දෙක තුනක් ඒ වගේ දාන්න ඕනේ. ඉන්සයිට් එක ලෑස්ති. බෑනක් හරි ලෑස්ති. අපි සිලා ලියවන්නේ ඉතින් මාසයක් තියෙනවා. වන්න. ෆුල් ට්‍රයි කරමු. ප්‍රශ්න 30ක් තියෙනවා. ඒ නිසා ඒකට උත්තර ඕනේ. කොරෝනා කියන්නේ සිදුවේ ඒක සාකච්ඡා කරන්න යන්න. හරි. විපණි භාෂාව කතා කරන්න ආවේ. භාෂාව කියන්නේ මොකක්ද? උඹට පුරුදු වෙන්නේ සිංහල උඹට පුරුදු සමහරවිට ඉංග්‍රීසි පුරුදු සමහරවිට ටැමිල් දන්න අය ඇති. ඔබ ගෙදර කමු කැමති භාෂාවෙන් කතා කරනවා. හස්බන්ඩ් තමයි අපි ස්පවුස් කියනවා. ස්පවුස් තම කැමති භාෂාවෙන් තමයි කතා කරන්නේ. සමහරවිට සිංහලෙන් කතා කරන්නේ, තව සමහරවිට ඉංග්‍රීසියෙන් කතා කරනවා. තේරෙන භාෂාවෙන් කතා කරනවා. හරිනේ? එමුනේ කරන්නේ. දැන් මේ මම කාලයක් වැඩ කළා තුර්කියේ දන්න ටර්කි. මම සිමෙන්ති හැටේ වැඩ කරලා මට chance එකක් හම්බුණා මේ ටර්කි වල ඉස්තාම්බුල් වල තියෙන සිමෙන්ට් ෆැක්ටරි එක වැඩට යනවා. පැකට් ප්ලාන්ට් එකක් තිබුණේ. මම ඒ ෆැක්ටරි එකට ගියා අවුරුදු 5ක් පිටින් තුර්කියේ. තුර්කියේ මායකට දෙතුන් දෙනෙක් ලංකාවේ ගියා තව ඉජිප්ෂියන්ස් කපිකලෙක් ඉන්දියා ජෝර්දාන් කාර්යයක් ඉන්දියා අනිත් සියලු දෙනා 90ක් විතර සියල්ලම තුර්කි භාෂාව කතා කරන අය ඉංග්‍රීසියෙන් බෑ. ඒතකොට මට ඒ අවුරුදු 5 එතන වැඩ කරලා අවසාන දෙද්දී ඒක අවසානයේ දැක්කේ පටන් ගත්තම තුර්කි භාෂාව ඉගෙන ගන්න උනා. ඒතකොට තුර්කි භාෂාව හොඳට කතා කරනවා. මට තුර්කි අදටත් පුළුවන්. මම මේ අවුරුදු 30කට ඉස්සෙල්ලා 1988 ඉඳලා 93 වෙනකම් මම ඉස්තාම්බුල් වල. එතකොට මම මේ භාෂාව ඉගෙනගෙන දැනුත් කතා කරන්න පුළුවන්. අපි මෙන්න මෑතකදී තුර්කියේදී මම මට ආසාවක් වුණා මම පෙන්නන්න අපි ඉන්නේ මේ විදිහට වැඩ කරේ මේ මගේ ආලෝකය පෙන්නන්න. ඉතින් මට යාළුවෙක් ඉන්නවා යාළුවෙක් අපි හතර දෙනා යා මේ දවස් 10ක ඉස්තේ එකක ඉස්තාම්බුල් වල අපි මේ කම්පැනි එකේ අමුද්‍රව්‍ය ගන්නවා අපි ඒකනේ ඒ බිස්නස් ගෲප් එකක් කියන්නේ යාට අපි වරමක් ගන්න කිව්වේ. යා අපි වෙහිකල් එකක් රෙන්ට් කරා. ඒ දවස් 10 ඉන්න ඉවරයන්ට කියනවා තුර්කිය ගොඩක් දේවල් බලන්න දේවල් තියෙනවා. අගේතුමීගේ නිවහන ඒ ප්‍රොසෙස් වල තියෙනවා. මම ගිහින් තිබුණා මට මෙහා එකයි ආසාවක් තිබුණ නිසා මම ගියා ඒක යන්න ඕනේ. ඉතින් මෙහා ලෑන්ඩ් එකක් හයර් කරා. මේ වෑන් එකේ ඩ්‍රයිවර් තුර්කිකාරයෙක්. මෙයාට කතා කරන්න පුළුවන් මම විතරයි. මම කතා කරනවා යාට තේරෙනවා යා කියනවා මට තේරෙනවා. අනිත් තුන් දෙනාම මගේ යතුරු. හැබැයි මම තුර්කි භාෂාවෙන් මොකද කතා කරන්නේ මම නිලුනේ. ඇදලිනේ ඒ නිසා ඒ භාෂාව මම උච්චාරණය කරන්නේ මගේ ස්පවුස් එක තේරෙන්නේ. යාට තේරෙන්නේ මම සිංහලෙන් කතා කරනවා. ඒ වගේ දැන් අපි මේ කතා කරන්නේ ආදරය ගැන. ආදරයට හොඳ භාෂාවක් ඕනේ. මෙලොවට බිහිවුණා සිට සෑම කෙනෙකුටම ආදරය අවශ්‍යයි. ඕක කෙනෙකුට ආදරය ඕනේ. ඉපදිච්ච දායක තුන්කි බබා දැන් අපේ මුණුරේ ඉන්නවා මාස 8යි. එයා ආදරයෙන් තමයි ඉල්ලන්නේ. ඊයකම ආදරය උස්සනවා වඩා ගන්න කියලා. වඩා ගන්න කියනවා. ඉනා වෙනවා. මොනවද කියන්නේ? ආදරය. සීයාගේ ආච්චිගේ ආදරය. අම්මගේ තාත්තගේ ආදරය. අයියාගේ යාගේ තාත්තා කෙනෙකුට දෙනවා ආදරය. මේ තුන්කි බබා ඉස්කෝලේ දාලා ආදරය ඉල්ලනවා. නේද? ඉස්කෝලේ යන බෑග් එක අම්මගේ ඇඟේ එල්ලීගෙන ඉන්නවා. බෑග් එක ආවම අඬනවා.
ඉස්සරහට ගහගෙන තියෙනවා. අවුරුදු ගානක් අපි යනවා ආදරේ ඊළඟට පස්සේ. දැන් මේ ආදරය මොන වයසේද? අදාළ වැඩලා 44ක් වෙන්න පුළුවන්, 20ක් වෙන්න පුළුවන්, 30ක් වෙන්න පුළුවන්, 50ක් ආදරය අවශ්‍යයි. ඒ නිසා අපි ආදරය ලැබිය යුතු ආදරයේ ස්වභාවය අලින් කරන්නේ ලස්සන. අපි බබෙක් ආදරේ ඉල්ලන ආදරේ නෙවෙයි කායසිතියක් ඉල්ලන. අපට ලැබිය යුතු නමුත් නොලැබුණු ආදරයන්ගේ ඇති අනුව අප විවාහ වූවාට පසුව අපේ බිරිඳගෙන් එවන ස්වාමි පුරුෂයාගෙන් ලබා ගැනීමට උත්සුක වෙනවා. ඒක try කරනවා. ඒක හම් වෙන්නේ අම්මාගේ මම තාත්තගේ හරි සහෝදර සහෝදරියෝ එක්ක කඩියෙන්නේ කෙනෙක්. නමුත් හම් වෙන්නේ නැති දේ බලාපොරොත්තු වෙන තමන්ගේ ස්පවුස් ඒක සාමාන්‍යයි. ඉතින් මේක හරියට දෙන්න ඕනේ ආදරය. ඒ වගේම හරියට ලබා ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ භාෂාවක් ගැන කතා කරන්නේ. භාෂාව ගැන කියවනේ අපේ භාෂාව ඉගෙන ගන්න සමාන ඉබේම පුරුදු වෙනවා තමයි. සමහරවිට ටිකක් අමාරුයි. මේ භාෂාව ටිකක් අමාරුයි. අමාරුයි කියන්නේ මේ භාෂාව වචන. මේක වචන නැති භාෂාවක්. එතකොට අපේ මේකේ ඉහළ දානකොට එක පේලියක දාන්න ඕනේ නැහැ. පේලියක කරලා තුනක කරලා තමන් කැමති විදිහට දාන්න ඉලක්කම් ටික විතරක් ලියා ගන්න. හරි අපි වෙලා යන නිසා මේක පටන් ගන්නවා. මේකේ මේ ප්‍රශ්න නැත්නම් අංක එකක දෙකක් තියෙනවා. ඔයාලට පේන නිසා අපි පොඩ්ඩක් කියවනවා. දෙකකින් කියවනවා. ඒ වගේම මේ ප්‍රශ්න දෙකේ කෙරවල රතු පාටක් අකුරක් තියෙනවා. ඔයාලට පේන්නේ රතු පාටෙන් තියෙන අපි ඒක කියනවා. ඒක ඔයා ලියන්න ඕනේ. එකේ ඉලක්කමකට කෙලින් මේ දෙකේ තෝරගත්ත එකේ අකුර. අපි කියන්න පළවෙනි එක මාගේ කලත්‍රයාගේ ප්‍රේම සටහන මට සතුට ගෙන දෙයි. මගේ ස්පවුස් මට දෙන ලව් ලෙටර්ස් එක මම ආසයි. පළවෙනි එක. ඒකෙම දෙවෙනි එක තමයි මගේ කලත්‍රයා මාව ආදරයෙන් වඩා ගැනීම මම ප්‍රේ කරනවා. මාව හොඳට වඩා ගන්නවා අභ්‍යාස කරනවා නම් මම ඒක ආසයි. ඒක දැන් අපි කියන්නේ මේ දෙක පරස්පර විරෝධී. හැබැයි තමුන්ට ආස හිතන එක මට ගැළපෙනවා කියලා හිතන එක හොඳ දේ හොයන්න එපා. අයියෝ මේක ලියුවොත් ලැජ්ජයි
යන්න එපා. මට හිතෙන්නේ මෙන්න මේක නම් ඒකට අදාළ අකුර උදේකේ අදාළ අකුර ඒ අකුර. දෙවෙනි එකට අදාළ අකුර ඊ අකුර. ඒතකොට දැන් ඔයා එකට කෙලි ඒද ඊද කියලා ලියන්න. ඒද ඊද. ඒ කියලා කියන්නේ මේක වැටෙන්න එපා. ඔය භාෂාව හොයන්න අපි ලේසි. ඒක ලියාගෙන යන්න. මගේ කලන්තයාගේ ලව් ලෙටර්ස් වලට මම ආසයි. එහෙම නැත්නම් මගේ කලන්තයා මාව බදා ගන්නවට ආසයි. දෙකෙන් කොහොමද කැමති? දැන් ඕක හොරෙන් ලියන්න. ලස්සනට වෙන්නත් යන්නේ. ඕක නෙවෙයි වෙන්නන්නේ ඕක රිසල්ට් එක වෙන්නේ. හරිනේ? හරිනේ කියන්නේ ඒද ඊද. දැන් දෙකේ ඉලක්ක තමයි. ඔව්. දැන් අතන මේකේ ඔයාගේ ස්පවුස් දැනගන්නවා ඔයාගේ ලැන්ග්වේජ් එක මොකක්ද කියලා. ඒක පෙන්නන්නේ අන්තිමට අපි අන්තිම ලැන්ග්වේජ් එක තෝරගත්තාන් පස්සේ අපි කියනවා ඒ ලැන්ග්වේජ් එක කාට ගැලපෙනවද කියලා බලන්න කරුණු කියනවා. දෙක මම කලාත්‍රය සමග මුදකලාවීමට කැමතියි. මම ආසයි යත් එක තනියම ඉන්න. හරි. එහෙම නැත්නම් විදුලිය වැඩ කිරීමට මගේ පිළිතුර සැමියා මට උදව් දෙද්දී ඈහෝ මට ආදරේ බව හැමෙනවා. ඒ කියන්නේ තනි වෙලා ගාමින්ද කැමති. එහෙම නැත්නම් මම වැඩ කරන වෙලාවේ මට උදව් කරන්න මම ආසයි. විදුලිය වෙන්න පුළුවන්, කාර්ය කොහොමද වෙන්න පුළුවන්, මාකටිං යන වෙලාවට වෙන්න පුළුවන්, කුස්සිය දෙන්න පුළුවන්, පොතෙන් මට සපෝට් කරනවා නම් මම ආසයි. එහෙම නැත්නම් අපි දෙන්න තනියම ඉන්නකොට ගොඩක් ආසයි. ඔය දෙකෙන් එකක් තෝරගන්න. උදේට B for Bertie. B නැත්නම් D. D for dog. D. දැන් ඔයා පළවෙනි එකට අකුරක් ලියලා දෙවෙනි එකට අකුරක් ලියලා. හරිනේ? තුන. මගේ කලත්‍රයාගේ තෑගි ලබා ගැනීම මට ප්‍රීතියයි. මට එයා ප්‍රසන්ස් දෙනවා නම් ආසයි. ප්‍රසන්ස් තෑගි gift. එහෙම නැත්නම් මගේ කලත්‍රයා කැඩුව දිගු චාරිකාව විනෝද ගමනක් යෑම මට සතුටක්. කියන්නේ මම ට්‍රිප් එකක් වගේ එකකට අපි මෙන්න යනවා නම් ආසයි. එහෙම නැත්නම් උදින් තියෙන්නේ මට තෑග්ගක් දෙනවා නම් ආසයි. දැන් ඔය දෙකේ තෝරගන්න. තමන්ට මැච් වෙන්නේ. තමන්ට මැච් වෙන්නේ උඩ තියෙන්නේ C for cat. දෙවෙනි එක දෙන්නේ B for Bertie. B C ද B ද. තුන්වෙනි එකට දාගන්න අකුරක්. ටටකාලය තුන්වෙනි ප්‍රශ්නේ ඉන්න ඉවරයි. හතර මගේ කලත්‍රය මගේ රෙදි සෝදා මැදදීමේදී ඈහෝ මට ආදරේ බව මට හැඟේ. රෙදි හොදලා දෙනවා නම් මම ආසයි. කොහොම ආයෙත් කළා සේවන දෙනවා. කැවලක් කමන්නේ. තාක් කළා දෙන ආසයි. එහෙම නැත්නම් මගේ කලත්‍රය මාව ස්පර්ශ කරනවා. ඊපස්සේ මෙලා බදා ගන්නවා. ඉන්නකොට අපි නල්ලනවා. නේද? යනකොට එනකොට තට්ටුවක් දානවා. අත්තම දුන්නත් කමන්නේ. ඔය ගන්න තට්ටුවක් දාන්නට ආසයි. දන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ තමයි දන්නේ. ඔරෙන්ම ළඟට දාගන්න. දීද ඊද. දී නැත්නම් දී කියලා කියන්නේ රෙදි සෝදලා දෙනවා. ඊ කියලා කියන්නේ මාව ස්පර්ශ කරනවා. ස්පර්ශ කරනවා. හරි? හතරක් ඉවරයි. පහ. මගේ කලත්‍රය මාගේ කරවට අත දමා සිටියේදී ඔහු මට ආදරේ බව දැහැගි. ඒ කියන්නේ කරට අත දානවා නම් මට තේරෙනවා මෙයාට ආදරේ. කරට අත දාගෙන ඉන්නවා නම් සමහරවිට තුන්වෙලා ඉන්නවා නම් උදාගෙන ඉන්නවා නම් මට හිතෙනවා එයා මට ආදරේ කියලා. එහෙම නැත්නම් පහේ අනිත් එක මගේ කලත්‍රය තෑගි මගේ මාව මවිතයට පත් කරන නිසා ඔව් එතන ඇයි මට ආදරේ කියලා කියන්නේ මාව සර්ප්‍රයිස් කරනවා. හිතපු ගමන් තපු නැති වෙලාවේ එක එක දේවල් ගෙනත් දෙනවා. සමහරවිට චොක්ලට් එකක් ගන්න පුළුවන්. මම දන්නේ බූදි 250ක් ගන්න පුළුවන්. මොනවාද? නැත්නම් තෑග්ග. සර්ප්‍රයිස්. මම කිව්වනේ මම සිලින්ඩර් එකේ රසායනික ඉදාන්තය ඇත්තට ගිය ගමන් අර අපි දාන්නේ නැෂනල් අප්‍රෙන්ටිස්ෂිප් බෝඩ් එකේ NAB කියලා දැන් නයිට් එක කියලා නේ. ඒකෙන් දැම්මාම මට මාස 5 විතර 400යි. එවනේ උගක් කෑ පටන් ගත්තා. ඔයාලා කොහොමද දන්නේ? මම ඇත්තට උගල්
600 පටන් ගත්තා. ඉතින් මම මගේ පළවෙනි පදිය රෙගොනයියා මට යාළු වෙච්ච කාලේ මම යාට ටැග් එක කරන් දුන්නා සිටිසන් ගෝල් කලර් වොච් එකක්. ඒක රුපියල් 450යි. මගේ වැට් එකේම විනා වුණා. මට ඔළුව දෙන්නක මාස 400යි පදිය. කෙල්ලන ඔරුසුවක් ගත්තා 450යි. සර්ප්‍රයිස්. යාට හරි සර්ප්‍රයිස් එක. යාට පඩින්නට කොහොමද මට 450 ගෙනාවේ. දවසක් එකකින් ගත්තේ යුරෝ කියලා මතකයි ගොඩක් බලහත් වගේ මතකයි. සේල්ස් ගර්ල්ස් මතකයි මොකද සේල්ස් ගර්ල්ස් කලිකනා මගේ යාළුවා. නැත්තර මේ දෙන්න යාළුවා ගන්න කාලේ යාළුවා මෙන්න ගියාම තමයි ශාන්ති මට කිව්වා මේ පිටි ලස්සන ඔල්ලෝසු දින ඔයාගේ ගර්ල්ස් එක්ක ගෙනියන්න කියලා. සර්ප්‍රයිස් එකක් කරලා. පඩියට වඩා රුපියල් 50ක් අපේ අම්මගේ මම මේ කාලේ ජීවත් වෙන්නේ ඉතින් අම්මා සල්ලි දීලා තිබුණා. ඒ වගේම මම මැනේජ් කරගත්තා. ඕනමයි. අතර අය හරිනේ බීද ඊද හත මගේ කරක්‍රය මට දෙන තෑගි අගය කරමි. ඒ කියන්නේ මට තෑග් එකක් දෙනකොට මම ආව ඒකට thank you කියනවා. ස්තුතියි කියනවා. sorry I විශ්නාද හොඳයි ඔයගොල්ලෝ කල්පනා කරන්න මා ඉවහය මා හරි මා ඔබේකෝ යන්නට වඩාම කැමති මගේ කලත්‍රය සමග කොහෙද ගියා හොස්පිටල් එකට ගියා නැත්නම් නෑදෑයකට ගියා මලගේට ගියා විනෝදකමකට ගියා පල්ලි ගියා මම කැමති මගේ කලත්‍රය මගේ ස්කවුට් මාර්කට් එකේ ඉන්නවා ඒක එහෙම නැත්නම් මා මගේ කලත්‍රයගේ අතින් අල්ලාගෙන ඉන්න කැමති මේ එකට ලොබියක් තමයි අතින් අල්ලාගෙන ඉන්නවා ඒක වඩා කැමති ඕකටද තමයි කැමති. බලන්න කියන්නේ උදේකට නම් B යටේකට නම් E. E the E. කවුරුත් කමෙන් දාන්නේ. කමෙන් දාගෙන මොකද ඔයාගේ භාෂාව හොයාගන්න පුළුවන්. හය හරි. හතර. මගේ කලත්‍රය මට දෙන තෑගි අගය කරගෙන මම එයා දෙන තෑගි වලට මම ස්තුතියි කියනවා. කිස් එකක් දෙනවා. දිනාව කියනවා. thank you කියනවා නේද? එහෙම නැත්නම් මගේ කාර්යය මට ආදරය බව කියන ඇසීමට මම කැමතියි. දවසකට කලයක්වත් I love you කියනකොට මම ආසයි. නොකියාම ඉන්නවට වඩා. නේද? මට ආදරය කියලා කියනවා නම් ආසයි. ඔය දෙකෙන් කොහොමද කැමති? C නැත්නම් A. C ද A. C කියලා කියන්නේ මට දෙන තෑගි අගය කරන එක. ඒ කියලා කියන්නේ මට ආදරේ බව කියන එක. සීද ඒක. අංක 8 මගේ කලත්‍රය මාළඟ වාඩි වී සිටිනවාට මම කැමතියි. මාගල් වාඩිලා ඉන්නවට කැමතියි. කොහෙද යා පල්ලි මොකක්ද ඉන්නේ මම ඉන්නට එන්නේ නැහැ. ගංගාවෙන් මම කොච්චර ආසද මෙතන යටි. ඒක නැත්තම් මහත්යගෙන් මේ ගෑණි ගෝල පල්ලිය කන්නක් කළා අතෙන් කරා මායිට ඉන්නේ නැහැ නේ කියලා කියනවත් ඇති මන් දන්නේ. අටේ අනිත් එක තමයි මා හඩවසන්නේ මගේ කලත්‍රය අවසයි නම් එය ඇසීමට මම ප්‍රේ කරනවා. ඔයා හරි ස්මාර්ට් නේ. ඔයා ලස්සනයි. එහෙම කියන අතහන් ෂෝක් ඔයාගේ අඳුම. එහෙම කියනකොට මම ආසයි. මේ මායන්ති ඕන තරම් බලාගෙන ඉන්නවා කියනකම්. නේද? ඒක නෝනා කෙනෙක් අපිට කිව්ව මේ වගේ වෙලාවල මේ මහත්තයා මම ඉඳගෙන ගමනක් යන්න ලෑස්ති වෙනවා. මම පොඩක් මේකප් එකක් කරන්න ඕනලා ඉතින් වෙලා ගන්නවා නේද? විනාඩි 10 යන්නේ 10ක් යන්නේ නැහැ. නාගත්ත ආවා නන්දාලා ගාගත්ත එළියේ ඉතින් බලාගෙන එන්න වෙන්නකෝ කීයේ. දැන් මේ මහත්තයා කිව්වලු ඉවර නැත්නම් මේකප් කොහෙද ලස්සන දින්දලා තාම පැය ගානකට යන්න වෙන්නේ නැහැ. දැන් මේ කාන්තාවට ගමනක් යන්න එපා වුණාලු. මොකද මෙයාට කියනවා මම ලොකු ලස්සනක් නෑ තමයි. ඒක හරි. මෙයා කියපු කතාව මට උඩට වැදුනා. අරු ඒව කියනවා. කොල්ලෙන් ගැහුවා වගේ නේ කඩුවෙන් යනවා වගේ කියනවා. තමුන්ගේ නෝනා ලස්සන වෙන්න ඕනේ තමුන්ටයි. ඉත මිනිස්සුන්ට නෙවෙයි. ඉතින් මේ මහත්තයා කියනවා ඔයා හරි ලස්සන දෙන්න යනවා එහෙම. කොච්චර වෙලා ගන්න ඉන්නේ නැහැ යන්න ගන්න බලන්න මේ. ඉතින් ඒ නිසා මේ සමහර ආසයි. හරි ස්ටයිල් ලස්සනයි කියලා කියන්නේ. මෙයාගේ කුරුතර දෙනවා ගමන ගිහිලා අන්න දෙකක් ගිහින්. දැන් ඉතින් බලන්න කියන්නේ
ආවයි පස්සේ බලනවා මම ඉන්නකොට මා ප්‍රසන්න වලේ කොහොමද කියලා බලාගෙන ඒකට මම හැබැයි කියලා හරියට ඇසෙත් කියලා අවුලන්නේ කියලා මේ කිව්වහම යා ඒක කන්ෆර්ම් මෙයාගේ හරි හැදෙන්නේ දැන් ඒ වගේ සමහර ආසයි අටේ මුල එක රඟ වාඩි වී ඉන්නවන කැමති දෙවෙනි එක සැමියා දෙවිඳ ගේ කඩවසම් කියන ආනන්ද කැමති ඊද ඒද ඊ අකුරද ඒ අකුරද දෙකෙන් කෝකද දාගන්න අල්ලස නමය මගේ කලත්‍රා සමග කාලය ගත කිරීම මට ප්‍රීතියකි. එයා එක්ක ඉන්න එක මට අර සතුටක්. අම්මේ මෙයා අද බෑ. නැනදිල්ල ඉන්න පුළුවන්. එහෙමද ඉන්නේ? එහෙම තමයි මෙයා ඉන්නේ නෑ මේ වෙලාවට. අරක්කු ඉන්නේ මෙයා ඉඳන් උච්චවන්තුනේ මේ වෙලාවේ. තමයි දන්නේ. ඒක දෙවෙනි කොටස මගේ කලත්‍රයාගෙන් ලැබෙන ඉතාම සුළු ත්‍යාගය පවා මට වැදගත්. ඔන්න දෙයක්. මගේ කුරුන්දියනේ මොනවාද කුරුන්දියා සමාලාර ලේක්වත් මම දන්නේ දෙන්න කට්ටර දැක්ක නිසා ගෙනල්ලා කුරුන්න මේක වාව වටින්නේ නැති වුණා මට ඒක වටිනවා දැන් ওই දෙකේ කෝක ගාන කැමති එකට කාලය ගත කිරීමද එහෙම නැත්නම් පොඩි තෑග්ගක් හම් වෙනවා B the C B නැත්නම් C දැන් ඔයගොල්ලෝ ඉලක්කම් 9කටම අතුරු 9ක් ඉඳලා තියෙනවා 10 මා ගැන මගේ කලත්‍රය ආඩම්බර බව මට කියන්නේ ඈ මට ආදරය මට ආදරය බව මට දැනේ. ඒ කියනවා හරි ආසයිලා මට හම්බෙච්ච එක ගැන මම දන්නේ මගේ ජීවිතේ මට දෙවනාසකේ ලැබිච්ච උතුම්ම දහක ඔයා ඔය වගේ පුරුද්දක් තියෙනවා දැනෙන්න මොනවා නම් එහෙම කියනවා මම ආසයි. එමයන්ම එහෙම නැත්නම් දෙවෙනි කොටස මගේ කලත්‍රය ආහාර විසිද්දී ඔහු ආදරය බව මට ආදරය බව දැනෙනවා. එයා මම වෙනුවෙන් කැපවෙනවා. මම වෙනුවෙන් කරලා දෙනවා. උයනවා. නේද? සමාහාරකේ අනිපතක් ගන්නවා. එයා මම වෙනුවෙන් වැඩ කරනවා. අම්බ කරනවා. රෝටි කරනවා. මාංශ වෙනවා. එනවා. ඒ ඇවිල්ලා මට උදව් කරනවා. ඒ නිසා මම ඒකට කැමතියි. ඒද දීද ඒ අකුරේ දී අකුරේ. ඒ අකුරේ කියන්නේ ආඩම්බර බව කියන්නේ කියන්නේ යා තෝරගන්න එක ගැන සතුටින් කියන්නේ ආසයි ඒක නැත්තම් මොනවද කියනවා කියන්නේ අතල දුටි මම ආසයි යන ආදරේ කියලා දැනෙනවා 10ක් අපි කුමන දෙයක් කළා එය මාගේ පිළිග සැමියා සමග ගෙනීමට මා කියනවා ඕනම දෙයක් කරනකොට මගේ ස්පවුස් එක්ක කරන්න මම කැමතියි මාගේ පිළිගලින් ඕ සැමියාගේ ලැබෙන උපකාර ගුණදොස් දැක්වීම මම සතුටු කරා. ඒ කියන්නේ අප කරන දෙයක හොඳ හරි නරක හරි කියන එක මම කැමතියි. ඒක ඊද ඊළඟට 12. මාගේ පිළිග හෝ සැමියා මට කියන දෙයට වඩා මට කරන කුඩා දේ වටින්නේ. ඒ කියන දෙයට වඩා කරන දේ ලොකුයි. මගේ පිළිග සැමියා උරුම කර ගැනීමට මම ආශා වෙන්නේ. මම කියන දෙයට වඩා කරන දේ කැමති එක්කෝ මාව උරුම කර ගන්නට කැමති. එතකොට ඒක දෙකම තියෙන්නේ ඊ. අමුත තමයි හිතෙන්නේ. මේක ඊ. ඔය දුරු කරගන්න මේ ඇවිල්ලා අතර ගාතේ නේද? සමහරලාට එහෙම නැත්නම් කොහෙද මෙයා දුරු කරගන්න මෙයා උදේ ඉඳලා වැඩ ලක්ට වැඩ අතුගානවා යනවා රාත් 10 11 වෙනකදුත් වැඩ ඉතින් දුරු කරගන්න වෙලාවක් නැහැ. දන්නේ කොහොමද කියලා. ඒකේ අකුර ඊ නැත්නම් ඊ. ඒකෝට ඒ කියන්නේ ඔය දෙකම එකම උත්තරේ ඉන්නේ මේ මොකක් හිතලා හරි කමන්න දාන්න. මේක ඇවිල්ලා මේ මනෝවිද්‍යාත්මකව හදපු ප්‍රශ්න වගේ. ඒ නිසා ඊ නැත්නම් ඊ කොහොමද ඊමයි පැටෙන්නේ. මගේ පිළිදෙලින් හෝ සැමියාගේ ඇසසු මට බොහෝ අදී ඇසසු ප්‍රශංසා කරනවා. නැත්නම් බොහෝ හොඳින් කැමති ත්‍යාග මාගේ පිළිදෙලින්
විද්‍යාවේ විද්‍යාලයකට කැප්ටි කාන්තාව ඕන තරම් ඉන්නවා. ඔයගොල්ලෝ විහාර ශාමලී වන්දනවා. මේ ඇවිත් මේ පල්ලි ශාමලී දවසක් කියනවා යාළුවා දෙන්න ගියාලු මේ අර මේ සුගත දාස යුනිවර්සිටි එකේ ඉඳිද්ද කන්වෙන්ෂන් එක. දැන් යාළුවා පල්ලෙන් ඉන්නවා ඊට පස්සේ කට්ටිය වාඩිලා ඉන්නවා. ශාමලීගේ පිටකසන දාලා. මුදියේ ගිහලා ඒගොල්ලෝ විහාර කසන පුරවම ඥාන වෙන්නේ දාලා කැස්ටෝ. අපේ විහාරලා විහාර දෙක ගන්න නැහැ. විහාර ගන්නවා. ශාමලීගේ මේක කසන්න ඕන වෙලාවට කසන්න ඕනේ. මොකද කරන්නේ? ඇතුළේ ඒව වෙලා කාටද? ඉතින් මේ විහාර ශාමලීගේ කාටද? ප්‍රසිද්ධිය කිව්ව නිසා බය නැහැ. යන්නේ. වෙනවා. ඔයාලගේ ඕන තරම් පිට කසනවා නම් ආසයි. මම නම් ආසයි ඉතින් එනකොට මගේ පිට කසනවට ටීවී බලන්න ගියාම අපලෝ කරන්නේ. අසන්නම ඕනේ. ඒකට කැමති එහෙම නැත්නම් ළඟපාත ඉන්නවද සුව පහසුව. ඊද කියන්නේ 14 ඊද පහළව වාගේ කෞශලයට වාගේ පිළිඳ හෝ සැලෑ දක්වන ප්‍රතික්‍රියා මාර්ගය ගන්නවා. දැන් කේක් හදන්න දන්නවා නම් කේක් එකක් හැදුවාම යට අඩිය රොස්සලා තිබ්බත් කියන ශානියම එයා අතර ස්ටොක් එකට ඇවිල්ලා තියෙනවා කියලා ඒක අර කෞශල්‍යයට එයාගේ හැකියාවට දිරි ගන්නවට යාසා. මේක බලපුකන් අයියෝ මේ මොනවද මේ පාන් පිට්ටෝ වගේ කියලා කිව්වොත් එම ආසනේ නේද නේද? වරදින්න පුළුවන් නමුත් එයා ආසයි දිරි ගන්නවා. මගේ පිළිඳව සැමියා අකමැති බව මා දන්නා යකටදී ඈ දක්වන සහාය මම බොහෝ වගේ කරමි. අකමැති දෙයක් වුණත් කරනකොට සහාය දක්වනවා නම් ඒකට කරමි. ඉතින් පිළිඳව සැමියා කියන්නේ මගේ ස්පවුස් අකමැති දෙයක් වුණත් කරනවා නම් ස්පවුස් උදව් වෙනවා නම් කරමි. ඒතරනේ එතකොට AOB ඊළඟට 16 මාගේ පිළිවෙලේ වූ සැමියාගේ ආදු පොතරම් වැස්සක් මම වෙහෙසට තරතු වෙනවා. මගේ ස්පවුස් මට මාන කොච්චර කිස්කේවත් මට ඒක සමකමක් නැහැ මම ආසයි. මා කරන්නට කැමති දේ කෙරෙහි නියම සැලකිල්ල මගේ පිළිවෙල සැමියා නැතිව ගැන මම ඉත ආශාවෙන්. මම කරන්න කැමති දේ ගැන මගේ ස්පවුස් ඒකට සහාය කරනවට මම කැමතියි. ඊද ඉස්කර්නවර කැමති නම් සහාය දක්වනවට කැමති නම් B. ඔය කිස්සලින් කරනවට නෑ මට මේ අර කෝටික දාලා දෙනවා නම් ඒකද නැත්තම් ආව තුරු කරගෙන ඉන්නවට ආසයි. 17 මගේ ව්‍යාපෘති වල මාගේ විරුද්ධයේ සැමියාගේ නොමද සහාය බලාපොරොත්තු විය හැකියි. දැන් මේ ව්‍යාපෘති කිව්වම මහා ලොකු වැඩ නෙවෙයි දැන් කවුද අපේ මනෝන් දන්නා ඔයාගේ ප්‍රොජෙක්ට් කොට ලොකු ඒවා නෙවෙයි මේ ව්‍යාපෘති කියන්නේ සමහරවිට පොඩි ටික පිළ දාන එක වෙන්නේ. සාලේ අතුරා ගන්න පොඩි වැඩක් ඉතින්. ඒකට ඔයා සපෝට් එක දෙනවද? ඒක තමයි ආසයි. එහෙම නැත්නම් මාගේ විරුද්ධයේ නෝ සැමියාගේ ලැබෙන තෑග්ග අර බැලීමේදී තවවත් මට ප්‍රීතියෙන් කලබල වෙනවා. ඒ කියන්නේ මේ පොඩි දෙයක් හම්බුනවත් මට හරි ෂොක් එකක්. ඊද සීද 18 මාගේ දිරිතෝ සැමියා විසින් මාගේ පෙනුම ගැන ප්‍රශංසා කරන බැවින්ට මම ආශා කරනවා. ඒ කියන්නේ මම ලස්සනයි කියනකොට මම ආසයි. මේක දෙපැත්තට විදිනවා. මාගේ අදහස් වලට මාගේ දිරිතෝ සැමියා සවන් දීම ගැන මම ආශා කරන අතර ඒවා නිශ්චය කිරීමට හෝ විවේචනය කිරීමට ඇය එක්වන් නොවීම සතුටුයි. ඇය ඔව්. ඒ කියන්නේ මාගේ මම කියන දේවල් වලට සවන් දීලා ඒවා නිශ්චය
ඔක්කේනාම ආසයි තමු කියන දේ අහගෙන ඉන්නවා. ඒකට එනවට ආස නැහැ. සමහරවිට කියන්න තියෙන දේ කියනවා. ඒකෝට සමහරව ඒක කියන්න දෙන්නේ නැතුව ඒකට ගේස් කතා කරන්න පටන් ගන්නවා. ඒ නිසා වැඩි කැමති කෝකටද? ඒ දෙයට එහෙම නැත්නම් මගේ පෙනුමරික ප්‍රශංසා කරන ලැබීමද? ඒද දැන් මේක කියන විශ්වයේ විවේචනයේ කියනවත් කමක් නැහැ කියලා. විශ්වයේ කියනකොට විවේචනයේ කිරීමට ඒකෝ ඉක්මන් නොවීම සතුට. ආකියන්නේ විශ්ව. ඉක්මන් නොවීම. අහගෙන ඉන්නේ. ආයක ඒ අර දීලා. ඒ කොපි 19 මාගේ වේදෝ සැමියා මා සමීපයේ සිටින විට මට ඇය ස්පර්ශ නොකර සිටීමට බැරි. මාළමින් ඉන්නවා නම් මගේ ස්පවුස් මාව ස්පර්ශ කරනට මම ගොඩාක් කැමතියි. දැන් කරලා නැතුව ඉන්නවා නොහිටියොත් මම ඒක කැමති නෑ. සමහර විට මගේ වේදෝ සැමියා මට පණිවිඩ ඒවායි මම එය අගය කරනවා. අනිවිද කෝල්ස් මෙසේජස් බක්කා ඉන්නවා දෙන්න වැඩ ගිහිල්ලා කෝල් එකක් දෙනවමයි ඒක නැත්නම් මෙසේජ් එකක් දෙනවා මම රීඩ් කරා ඔෆිස් එකේ ට්‍රැෆික් තිබුණා නම් වෙලාවට ආවා හරි ඒක තවද කෝල් එකක් දෙගෙන කැමරේ හරි ලස්සයි විඩියෝ කියලා කියන්නේ නැහැ වැඩි ගම නමුත් කියන්නේ නැහැ කැමරේ කරන්නේ නියමයි වම් ටික රසත තිබුණා ඒ වගේ කියන්න ඕනේ දැන් එහෙම ආසාවෙන් බලාගෙන ඉන්නවා message එකක් දාලා meeting office I'll be at home after 45 minutes මොනාරි වගේ message එකක් එනකම් බලාගෙන ඉන්නවා ඒකද එහෙම නැත්නම් මගේ සමීපයේ ඉන්න විට මාව ස්පර්ශ නොකර ඉන්න බෑ ඒකද ඒ කියන්නේ ඊද දී තමයි අර message එක දෙනවට ආසයි විස්ස මට උදව් කිරීම සඳහා මාගේ බිරිඳ සැමියා කරන සියලුම දේ වෙනුවෙන් දැකලා ලැබීමට ඈතෝ සුදුසු. විස්ස ඒ කියන්නේ මම වෙනුවෙන් කරන ඒවා නැත්නම් මම උදව් කිරීම සඳහා මගේ ස්පවුස් කරන සෑම දේ වෙනුවෙන් දැකලා ලැබෙන්න යා විස්ස ඒකද එහෙම නැත්නම් මාගේ බිරිඳ හෝ සැමියා ලැබෙන දින කොතරම් කල්පනාකාරීව කරන ඒවාද දේවල් යන්නේ මා ඇතන් දෙක කුෂ්ණි විස්ස වේ පුදුමයට පත් වෙනවා. හුඟක් වෙලාවක මොනවා හරි ඇඳුමක් තෝරාගෙන මාත්‍යා දෙනව සුවරකටම නෝන තෝරනවට වඩා ලස්සන එකක් තෝරනවා. නෝනා කියනවා මටවත් තෝරන්න බෑ නේද වගේ. ඔයා කොහෙන්ද ගත්තේ මම දන්නේ නැහැ. සමහරවිට දෙන්න shopping ගියාම රවුම බලප ගන්නවා. ලස්සනව පාස් වෙදී යනවා. මහත්ය තෝරලා දුන්නොත් සමහරව සර්ප්‍රයිස් වෙනවා. ඔයාලා කනේ මට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තමයි නෝනලා සමහරවිට තෝරනදී මාත්‍ය නොහිතන සර්ප්‍රයිස් එකක් වෙනවා. මේකද එහෙම නැත්නම් උදව් කරන දේ වෙනුවට ටැග් කරලා දෙන්නට ඇසුසු කියන එක. ඊ නැත්නම් සී. දීද මගේ කලාත්මකයාගේ සම්පූර්ණ තනියම අවධානය ලැබීමට මම ආශාවෙන් ඒක අනිවාර්යයෙන්ම තියෙනවා මට එයාගේ අවධානය හැම වෙලේම ඕනේ එයා පොඩ්ඩක්වත් වෙන කල්පනාවක ඉන්න බෑ නේද ඔයා ගැඹුරු නෑ කියලා අදත් මට කියනවා ගැඹුරු නෑ ඒ කියන්නේ ඉන්නවා ඉන්නවා එයා බලාගෙන ඉන්නවා කන්සර්න් එක එයා ගැන ඔය අවබෝධයෙන් ඉන්නවා ඒක යා මොනවාද කිව්වම තේරෙනවා මෙයා කිව්වා ඒක සමහරවිට ඇහෙන්නේ අදොල්ලේ කනකෝ ඔයා ගැඹුරු නෑ ඒක වෙන්න පුළුවන් ඒ නිසා ඒකද එහෙම නැත්නම් නිවස පවුරුව තබාගෙන ඉන්න වැදගත් සේවයේ ක්‍රියාව ඒ කියන්නේ ඒ වර්ඩ් ක්ලීන් කරනවා එයා මං කියන්නේ ආගෙන ඉන්නත් කමක් නෑ ඒකද කළ බලන්න සම්මුත ඒක විතර හැටි බීද බී එහෙම නැත්නම් බී අංක 22 මගේ උපන් දිනයට මගේ කලත්‍රයා මට කුමක් දෙයිදයි මම නොඉදසිල්ලෙන් බලාගෙන ඉන්නවා යා මගේ බර්ත් එක මොනවද දෙන්නේ කියලා ඉතින් මතකත් නැහැ බර්ත් එක ඒකමයි අද කවද්ද කියලා අහනවා
අද බදාගෙන. අද බදාලා නෙවෙයි අතපගේ උපන්නේ. ඒක කියන්නේ ගන්න කියන්නේ මේ බලාගෙන ඉන්න එකද එහෙම නැත්නම් මගේ කලත්‍රය මා විතරක් වැදගත්යි. ඇය කියන ආසා සිටීමෙන් මම කිසිවෙකවත් වෙහෙසට පත් නොවෙන්නේ. එයා අනිත්‍යයේදී මා ප්‍රශංසාවට ලක් කරනකම් මම බලාගෙන ඉන්නවා. අපේ වෙන්නේ මොකද්ද? කෑමක් යාළුවොත් එක්ක කන වෙලාවේ යාළුවෝගේ අක්කේ වෙලාවේ ඉන්නේ කාර්ය රසයි කියන්නේ. ඉස්සුදවන් එයා කොයිලුවෙන් කරාට අපේ කෙනෙක් ඉන්නවා එයා උයන්නේ. අරමුණට ආයේ උයන්නේ කෑමක්. ඒ වගේ තමුන් කෝකටද කැමති. පන්දිනය දෙලදේ මේ උසිල්ලෙන් බලා ඉන්න එකද එහෙම නැත්නම් මා කොතරම් වැදගත්යි අනිත්‍යයට ප්‍රසන්න කරන එක. දීද සීද දී නැත්නම් සී අගාලා එක ඔළුවේ වෙන්න නිකන් අංක 23 මගේ කලත්‍රය මට ආදරේ බව මට ත්‍යාග දීමෙන් දැනගන්නට සලසන. ඒ කියන්නේ ආදරේ බව වෙන්නට ත්‍යාග දීලා. ත්‍යාග කියන්නේ නැත්නම් මම ඒකට ආසයි මම මට ආස නැතුණා. එයා ඒක තමයි කරන්නේ යන්නේ මොකද? ඒකද එහෙම නැත්නම් ගේ ආවද ව්‍යාපෘති කියලා බලන්න දැනගන්න ගණන් සාමාන්‍ය සුළු දේවල්. ගේ ආවද දේවල් නිම කිරීමට සහාය දීමෙන් මගේ කලක්‍රය මට ආදරේ බව වෙන්න. උගත් දේවල් නේද? ආක කියන්නට ගියා කාර්යයක් වෙලා ගාදී කරන්නේ ඕකලා බඩු උස්සන්නේ නිකන් ඉන්නේ නැතුව ඇවිල්ලා ඔය කල්පනාන් බඩු අරගෙන ඉන්නවා. වේස්කාගෙන ඉන්නවා සපෝට් කරලා ඒ ඔක්කොම කරනවට ආස එහෙම නැත්නම් ආදරේ බව ටැග් කරගෙන යන්න දෙන්න. සීද දීද දැන් මම මෙන්න කියනවා ඔයාලා දෙක තෝරලා එකට ලකුණු දාන්න එපා. ඔයාලා මේ කියන්නේ දාන්න. අංක 24 මම කතා කරද්දී මගේ කලත්‍රය මට බාධා නොකරයි. මම එය ප්‍රිය කරනවා. එයා මට ඩිස්ටර්බ් කරන්නේ මට කියන්න දෙනවා. නැත්නම් සමහරු කියන්න ආරින්න කියන කිව්වොත් වැඩි මේ කෙලවි කියලා එයා කොහොමද මැදදීම කපා ගන්නවා. ඒක මම දන්නවා. ඔයා කියන්නේ නැහැ. ඔය ඉස්සර කතා ඔයගේ එහෙම කියලා කපලා දානවද එහෙම නැත්නම් එයා අහගෙන ඉන්නවට මම ආසයි. මගේ පිළිඳගෙන් නැත්නම් සැමියාගෙන් කොතරම් ටැග් ලැබුණත් මම වෙහෙසටපත් වෙන්නේ. කොච්චර ටැග් ලැබුණත් මම ආසයි. මේ දෙකේ කොහොමද? බීද සීද B or C අංක 25 තව පහයි මා වෙහෙසෙන සිටින විට මගේ කලක්‍රයාට ඒ බව කිව හැක මට කෙසේ උදව් විය හැකිද ඇසීමට කැමැති මනස ඔහු කැමැති මට අමාරු මානසික අධිකය වේවා එයා කැමැති යන්න මම කියන්නේ එහෙම නැත්නම් ඒවා හින්දා කැම්පස් එකට යනවා එයා මට සවාල් දෙන්න කැමැති kita ada gila, kemudian kita ada ini juga. Maluannya pasti kita dengar dari orangnya salahnya kayak lebih sekali orang yang ini kan udah dalam dengar orang dalam mereka kan Facebook ini posting ada, webinar itu orang yang Facebook ini, mana orang orang ada, di bisa, kita kayak වෙනසල සිද්ධ ඒ බව කියලා හැකියකද නැත්නම් ඔහේ යන්නේ යන්න අපට වැදගත් නොවේ මගේ කලත්‍රය සමග යාම මගේ ආශාවයි අනිතර මොනවාවත් කරන්න ඕන කරගෙන යන්න කැමතියි දීද අමාරු කියන අගින්න පුළුවන් එහෙනම් තමයි යන්න කැමතියි 26 මගේ කලත්‍රය සමග සංසර්ගයේ යෙදීමට මම ආශාවෙන් ඒක හොරේ ලකුණු දාන්න. එහෙම නැත්නම් මා උදුමයට පත් කරන තෑගි මගේ කලත්‍රයෙන් ලැබීමට මම ආශාවෙන් ඒකේ කොහොමද ලකුණු දාන්න. අපුකට වැලේ කවුරුදී ඉන්නේ තමයි අපි පොඩි ප්‍රෝග්‍රෑම් එක කරලා ඒක මාත් එක්ක මේක අස්තිතරයි ඔයාලට ලකුණු දාන්න පුළුවන්. Mata wakas kala laku nasdaq. Bukan tentang lagi laku dalamnya. Nah ini untuk itu. Visi hunter. Magi kalatrya dirikan mana wacana. Mata vishwasya kene de. Ya mata encourage. Wah, dulu dari mana? Kerana dia
ආසයි මාත්‍ය වෙන්න පුළුවන් මොනවා වෙන්න පුළුවන් මගේ කලත්‍රය සමග චලච්චිත්‍ර කියන්නේ මූවීස් දැරීම ෆිල්ම් බලන්න ඉතින් යන්නම නෑ දර ආසයි අර මොඩ තල්ලු කියලා කෙවිලා යන්නෝ මොඩ තල්ලු ඔයා තමයි කියන අය ඉන්නවා ඔයා කියන අය ඉන්නවා ඒක ඕකට ආස මූවීස් බලන්න යන්නද එන්නත යාගේ ඉන්ටර්නැෂනල් වර්ඩ්ස් A the B A B අංක 28 මගේ කලත්‍රය මට දෙන ත්‍යාගවලට වඩා හොඳ ත්‍යාග මට ලබාගත නොහැකි. කියන්නේ මට එයා දෙන මොන ත්‍යාග වුණත් මම ඉහළින් පාර ගන්නවා. ඒක මට පිටුඩා එකක් ලැබෙන්නේ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මාගේ දෙවිදගෙන් එන්නත් සැමියාගෙන් ඉවතට මගේ දෑත් ලබාගත නොහැකි. මට එයාගෙන් ඈත් වෙන්න බෑ. මට එයා තමා එකම කෙනා මගේ සම්බන්ධය. එතකොට සීද ඊද සීනම් තමයි ටැග් වල වඩා හොඳ ටැග් එකක් ලැබෙන්නේ නැහැ කියන එක. ඊ කියලා කියන්නේ එයාගේ ඉවතට මට මගේ දෑත් ලබා ගන්න නැහැ. 29 වෙනත් දේ කිරීමට තිබියදී මගේ කලත්‍රය මට උදව් වීම මට ඉමහත්ය බක් වෙලාවක එයාට තව වැඩ තියෙනවා. නමුත් එයා මගේ වැඩේ ඉවරයි. එයා මට සපෝට් එක දෙනවා. එයාගේ වැඩ පාරක්කු කරගෙන හරි මගේ දේ කරලා දෙනවා. ඒකට මට ආසයි. ඒකද එහෙම නැත්නම් තමා මාව අගය කරන බව මට පවසද්දී මට ඇතිවෙන ප්‍රීතිය අප්‍රමාණයි. ඒ කියන්නේ මාව අගය කරන බව මට පවසද්දී දෙකෙන් කෝකද ඊද අගය කරන එකකට කැමති උදව් වීම ගැන කැමති. අංක 30 අවසාන ප්‍රශ්නය. අප දෙදෙනා මද වේලාවකට ඈත් වී සිටිය පසුව මගේ කලත්‍රය තුරුළු කර සිට ගැනීමට මම ආශාවෙන් මම යාට ආසයි. ඉතින් පොඩ්ඩ වෙලා දවස් කීපයක් මාසයක් නැත්නම් යා රට ගිහිල්ලා අවුරුදු දෙකක පස්සේ එන්නේ. කොහොමද මම යාව බාරගෙන ඉඳගෙන පදාගෙන තුරුළු කරගෙනද නැත්නම් මා තුළ විශ්වාසය තබන බව මගේ දෙවියෝ සමිනා කියන ඇසීමට මම ආශාවයි. ඉබන් තැන්වල අරෝයාට කිව්වට මම රැකයි. ඒකද කියන්නේ නැත්නම් ඔයා මොනවා කරත් මොනවා කිව්වත් මම විශ්වාස කරනවා. ඒකද ඕකද ඔයා කියන්නේ. පැහැදිලිනේ ඊද ඒද අපි ලකුණු 30ක් කාලය නැත්නම් ඉංග්‍රීසි ලකුණු 30ක් කාලය කොහොම ඉක්මනට යන්නේ මේක රිසල්ට් එක බලන්න. ඒ කියන්නේ ඔයාලා දෙවි ගණන් කරන ඒ අකුරු කියන්නේ A සමානයි B සමානයි C විතරයි E විතරයි E විතරයි ගන්න. final result එක ගන්න ඕනේ. final result. බොහෝ විට highest mark එකේ එක අකුරක් දෙකක් තියෙනවා. සමහර ඒවා ටික අඩුයි. total කරලා බලන්න 30ක් එකක් පුළුවන්. හරිද? ඔක්කොම හරි. A අකුරු වැඩිම අයත් ඇති. B අකුරු වැඩිම අයත් ඇති. ඒ වගේම C D E වැඩි අය ඇති.
හැබැයි ඒ ඇයට අනිත් ඒවාට ලකුණු ටික ටික තියෙනවා. හරිද? ඔළුව අරගෙන භාගන කියලා. වැඩිම අකුරු සමහරුන්ට ඇවිල්ලා තියෙනවා. එක සමාන අකුරු දෙකක් තියෙනත් පුළුවන්. කියන්නේ D එකයි සමානලාට ළඟ දාන තියෙනවා. දැන් බලන්න මෙතන ඩිස්ප්ලේ එකේ තියෙනවා මේ වචනවල භාෂාවල් පහ. ඒ අපේ ඔබේ ප්‍රේම භාෂාව කුමක්දයි නිශ්චය වශයෙන් තෝරා ගැනීමට ප්‍රේම භාෂා පහ ඔබට උදව් වෙනවා. මේ ලව් ලැන්ග්වේජස් පහ ලෝකේ තියෙනවා. මේක මනෝවිද්‍යාත්මක හොයාගෙන ඉන්ටර්නෙට් එකේ දැනුමක් ඔයාලට තව ස්ටඩි කරන්න පුළුවන්. මේක දුරු වැඩසටහනක්ම නෙවෙයි. මේක මනෝවිද්‍යාත්මක වැඩසටහනක්. මේක ලෝකේ පුරා ප්‍රචලිතයි. ලව් ලැන්ග්වේජස් කියන එක. එකම දේ මේක ලංකාවට පුරුදු කළේ මැරේජ් එන්කවුන්ටර් ඒෂියන් කොන්ෆරන්ස් එකේ. ඒ කියන්නේ ආසියානු රටවල් 10ක් එකතු වෙලා සමාවෙන්න යම් රටක මැරේජ් එන්කවුන්ටර් කොන්ෆරන්ස් එකක් තියෙනවා. ඒක අවුරුද්දක මේ ලව් ලැන්ග්වේජස් කියන එක කිතුණු අපට කියා දෙන්න උණු කරනවා. ඒ උණු කරන කපල් එකයි තමයි මේක අපිට ප්‍රචලිත කළේ. ඉතින් මේක ඒ අවස්ථාවල කරන්නේ කොහොමද? අද මේක ඕන කෙනෙකුට ඕන බෞද්ධ මුස්ලිම් ඕන කෙනෙකුට කොමන් එකක් බලන්න හරිද කියලා ඒ අකුරෙන් දිරිගැන්වීමේ වචන නැත්නම් words of affirmation මේක තමයි ඔබේ භාෂාව. වැඩිම මේ අකුරු ගන්න කෙනෙක් ඉන්නවා නම් එයාට වැඩිපුරම තියෙන්නේ එයා words of affirmation එහෙම නැත්නම් දිරිගැන්වීමේ වචන වලට ආස කෙනෙක්. අපි මේක ඊළඟට පිටින්ක පෙන්නනවා. මේ භාෂාව අහම තියෙනකොට ඔයාලට ඉන්නේ මේක මට කොච්චර අදාළද කියලා. B අපරෙන් කියනවා ගුණාත්මක කාලය ගත කිරීම quality time. ගක්කයි quality time එකට ආසයි. නිකන් වෙලාව ආදරනවට ආස නැහැ. හැබැයි ගක්කයි ආස නැහැ. ඒකෝට එයාගේ ස්පවුස් දැනගන්න මගේ හස්බන්ඩ් එතන මගේ වයිෆ් ආසයි quality time එක. ඒකෝ මේ quality time එක මම දෙන්න ඕනේ එයාට. නැත්නම් එයාට තේරෙන්නේ නැහැ quality time එක දෙන්න කෙනෙක්ව අල්ල ගන්නවා එයා. හරිනේ තුන්වෙනි එක පිළිඳ ලබා ගැනීම gifts. සමහරවිට භාෂාව තමයි gifts. යා හරි ආසයි gifts වල. යා බූන්දි වල හරි ආසයි. බූන්දි 250 ලොකු දෙයක් යාට. මේ බූන්දි කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ බූන්දි ළමයි ආස දෙනවා. නමුත් මේ ලොකු අය බූන්දි වල ආසයි. අපේ දෙවියෝ ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. කාදා සතරකින් ඔස්ට්‍රේලියාව යනවා. එයා කෝල් කරලා දුවා ආදී එක බූන්දි ඕන කෙනෙක් කරලා අපි බූන්දි කියලා උදාහරණයක් දෙන්නේ ඒ ගෙවල් කොච්චර ආසාවක් තියෙනවද යනපත් කරගෙන. ඒ ආසාව තමයි ගිෆ්ට් එකේ බලාපොරොත්තු වෙන්නේ. අංක 4 D සේවයේ ක්‍රියා සර්විසස්. එයා හරියට බලාපොරොත්තු වෙන සර්විසස්. මේ මාතෘ හරි ආසයි කාර්ය පොදුන කරලා රූස් වගේ හැදලා නෝන ළඟට එනවා. නේද? එයා ගිහලා ඉස්සරහින් එකේ වාක්‍යයක් රාජ්‍යම කාපට් එකක් ගසන්නේ. එතකොට කියනවා ඔයා අනුගාමී මම කාර්ය පොදුනලා එන්නේ ඔය කාපට් එක ගසනවා මම ඒක ඇති කියලා. එහෙම කියන ආන්තුරේ ඉන්නවා. උදේට නැගිටලා පොල් ටිකක් කාලා දෙන්නකොට කියලා ලොකි අයිතියක් නැගිටලා එනකම් බලාගෙන පොල් ටිකක් කාලා දෙන්න දූරු ටිකක් කපලා දෙන්න කියලා. ඇයි නේද? ඉතින් ඒ නිසා සර්විසස් බලාපොරොත්තු වෙන අය ඉන්නවා. මේක ලව් ලැන්ග්වේජ් එක. හතරවෙනි එක ශාරීරික ස්පර්ශය නැත්නම් ෆිසිකල් කන්ටැක්ට්. අපි මේ ගැන පොඩ්ඩක් දෙන්නේ ඔයගොල්ලන්ට කියන්න පටන් ගන්නවා. මොකද මේ භාෂාව දැන් තමයි ඔයා දන්නවා මගේ භාෂාව මේක. ඒතකොට මගේ ස්පවුස්, මගේ කලත්‍රය, මගේ මහත්ය, මගේ නෝන දැනගන්න ඕන මගේ භාෂාව මේකයි. නැත්නම් එයා මගේ භාෂාවක වැඩ කරේ නැත්නම් මගේ භාෂාවෙන් මට කතා කරේ නැත්නම් මට වෙන කෙනෙක් කතා කරනවා. දැන් මේක තුන්ති භාෂාව මම තුන්ති භාෂාව දන්නවා කියන්නේ ඉතින් මට වෙනවන කතා කරලා යට තේරෙන්නේ නැහැ. නමුත් මම ගියා කන්වෙන්ෂන් එකේ මොකක්ද කියන්නේ අරගෙන. ටෙක්නිකල් ඉන්ස්ටිටියුට් එකේ විදිහට ප්‍රසන්ටේජ් ත්‍යාග ප්‍රදාන උත්සවය වගේ ලොකු එකක් තිබුණා උත්සවයක්. මේ දාසමුද්‍රයේ මම ගියා ඒක.
ආ ප්‍රධාන අමුත්තා නැත්නම් චීෆ් ගෙස්ට් එකේ තුර්කි තානාපතිතුමා මං ඊළඟට තුර්කි භාෂාවෙන් කතා කරන්නේ නේද හරි ආසයි කියන්නේ මෙච්චර තුන් ආසියා ඉංග්‍රීසියෙන් ඔක්කොම ඉංග්‍රීසියෙන් කතා කරලා මම ආයෙත් කතා කරලා හරි ආසයි මම අන්තිමට ගාව පොත්තික භාෂාව ඉස්තාම්බුල් ඉන්නේ මගේ විස්තර සියල්ල මහලක අපේ කට්ටියට දෙනවා කියලා බලන්න මම මේ ආවේ නෑ නම් ඉතින්ගේ යා ආස්ති ඒ වගේ භාෂා අඳුරන්නේ කෙනෙක් නම් ආසන්නේ ඇයිනේ මම කිව්වේ මෙසෙන්ජර් එකේ හෙවි නෑ මම ගියා කවුද නමුත් ඉතින් සමහරව වැරදුනොත් භාෂා අඳුරකට යනවා ඒක නිසා පොඩ්ඩක් කල්පනාවෙන් දිරිගැන්වීමේ වචන ආදරවන්ත එයා දිරිගැන්වීමේ වචන බලාපොරොත්තු වෙන ආදරේ කතා කරනවා සර විදාන මේ මගේ රපටේ පොලිසියට කියනවා ඉතින් මේ යන්න බෑ උදේ යනකොට තමයි රපටේ හැංගාම පොලිසියට ඕන නම් ගාඩි පුළුවන් නම් මගේ සපෝට් පොලිසියට දෙනවා දැන් බාහිර ෆෝන් එක අස්සල ෆෝන් එක වල වෙනස් ඒතකොට මේ ආදර කර වචනයේදී එකම වැඩේ ලස්සන කරව ගන්නවා සමුදේවත් මම පොලිසියට කරන්න කියලා හිතේ ඉන්නේ නම් වගේ ඉන්නේ මම ලස්සන හදලා තියනවා මමත් ඒක කියලා වෙනස් කරන්න පුළුවන් අපේ වචන ඒ නිසා එයා බලාපොරොත්තු වෙන දිරිගැන්වීමේ වචන නැත්නම් මේ වගේ ආදර කර වචන ආදරවන්ත උච්චාරණය මේ අපේ ටියුෂන් ක්ලාස් එකක් දුන්නේ මේකට අපි දැනගන්නවා මගේ ස්වාමි පුරුෂයන් භාර්යාවට කොයිතරම් ආදරේ ඉන්නවද ආදරවන්ත වචන මේ අපේ ගෙට අල්ලපු විතර ආලක ඉස්සර අපි වටපිටි ආදරලා කියන්නේ මැලේ කපල කරුණු දියුණුවා අමුරු සෞඛ්‍ය දොස්තරගේ වැඩදේ අමුරුගේ මොනවාගේ නම රාෂ්මා මේ දෙන්න තුරි කවුල අලුත් කොප්පේ කියන්නේ අපි ගොඩාක් වයසාවි නමුත් රෙමෝනා එක කොහොම යාළුවෝ රාෂ්මා ඉතින් රාෂ්මා අයියුලා කරලා ගෙදරුණා මේ ගෙදරට ලෑන්ඩ් ලයින් එකේ කෝල් එකක් ගන්න දවසක් කෝල් එකක් ගත්තාම මම ආන්සර් කළා අක්කා ඉන්නවා කියලා මම මේ රෙමෝනා කියන්නේ දැන් කවුරු රෙමෝනා කියනවා රෙමෝනා කවුරු කතා කරන්නේ රෙමෝනා ගෙදරයි මම අක්කි කියනවා නම්බි කියනවා දූටි කියනවා මං කතා කරන්නේ මෙයාගේ නමේ විතර කොටස ඒකේ ලෝකේ කවුරු කතා කරන්නේ මං කතා කරන්නේ වර්ජිනියා එයාගේ නම රෙමෝනා වර්ජිනියා කවුරු දන්නේ නැහැ මං විතරයි ඒක පාවිච්චි කරන්නේ දැන් මම මේක හරි ආදරේ වැඩි කියලා තාලෙකින් කියන්නේ ඒක බලාපොරොත්තු වෙන ආසයි ඉතින් දැන් මම ටෙලිෆෝන් එකකට උත්තර දුන්නේ අර රශ්මා කතා කරලා වැඩි යාට මේ රශ්මා කතා කරනවා රශ්මාට මේක වැදුනත් පදට එයා මෙයාට ඇවිල්ලා කියනවා අයියා ඔයාලා කොච්චර ආදරෙන් කතා කරනවද අපේ කමුල්ලන් තේරෙන්නේ නැහැ මිනිස්සු කතා කරනවත් දන්නේ නැහැ ඒගොල්ලන්ට ප්‍රේම අපහසයක් නෙවෙයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන මේ ආදර කර වචන කවුරු පිළිගත් එහෙමයි පිළිගත් ආසයි ආදරේ වැළඳ ගන්නවා වගේ තමයි වචනය ඒ නිසා ඔයගොල්ලන් වචන ගැන හරි කල්පනා කරගෙන උනන්දු කරවීමේ වචන උනන්දු කරගෙන පුළුවන් අර පුළුවන් බැල නැහැ නේද අයියෝ අපි ඉක්කොත් කරා සමානලට වැරදිලා ඇති කොට නැහැ පොත් දිගට ගියා වෙන්නේ නැත්නම් ලුණු වෙන්නේ නැත්නම් ලුණු නෑ වෙන්නේ පරිත්‍යාගලා නැහැ නමුත් අපේ දිරිගැන්වීම එක වේලකට තමයි තාපතකට සම්බ ගන්න. ඒකට මේක වඩා සුදුරියටම තියෙන්නේ. මේ වචනය තුලම අර වැරදිත් එක අඳුරගෙන එක ඊට වඩා කල්පනාකාරී වෙනවා. නේද? ඕනතරම් වෙන පාඩුවල ඇවිල්ලා ඉතින් ඔයා කියොත් ඔයා වෙනම. තාත්තා නේද? ඒක අහන්න. මේ එහෙම නැතුව මොනදියා ගාන වැඩි කියලා මාත් වෙනවා තියෙන්නේ. එක පොඩ්ඩක් බලලා උත්තරව ගන්න පාඩම් මොනවා ගන්න. ඒ කියන වචනේ යාට හදාගන්න පුළුවන්. ජීවිතේ ලං කරගන්න පුළුවන්. අගය පිළිගීමේ වචන. අගය කරන්න. ප්‍රශංසා කරන්න. රසයි. හොඳයි. නේද? කවදාවත් කවුරුත් තාන්නේ කියන්නේ නැහැ. ඒක පොඩ්ඩක් මානසිකව ඒකට ස්පෙෂල් අතර. කාලවල කාමවල ඔක්කොම කලවරන කාලේ වුණාම ඕයි කෙසෙකියක් නැහැ. ඒක යහන්නේ. එතන කරන්නේ අර කාපේ හොඳයි කියලා කියන්නේ. මොකටද ඊට කියලා හිතෙනවා. මොකටද ඊට? නේද? මම කාලේ අනිත් අසුත්තල ඒ විදිහට දැන්වල
වගේ කෙරුවොත් ඊළඟ දවසේ රිසල්ට් එක ලැබෙයි. ප්‍රශංසා කිරීමේ වචන ඒ වගේ තමයි. ස්තුති කිරීමේ වචන. Thank you. Very nice. නේද? අර ෂෝක් මේක. අදුපාඩු කියනවා. අමුත් අපි දෙන්නට හැම වෙලේම අපේ සම්බන්ධතාවය ලං කරගන්න නම් එයා ආසයි මේකට මම ඒකට ලෑස්ති කියන්නේ. ඒ නිසා දැන් මේ අකුරෙන් පිටපු අය ගැන තමුන්ගේ කලත්‍රයක් නැත්නම් ස්පවුස් හොඳ ස්ටඩි එකක් කරනවා. යා හිතලා බලන්න මගේ නෝන මගේ මහත්තයා මේවට ආසද?
තිලින ලබා ගැනීම. බෑග් එකක් කියන්නේ ආදරයේ සංකේතයක්. උඹක් අය සමහරවිට ගන්න නමුත් ආදරයේ සංකේතයක්. එයා මේ සිකියුර් මේ ටැග් එක තමයි මාව බැඳගෙන තියෙන්නේ. දැන් මේ බලාපොරොත්තුවක් නැති වෙලාවක හෝ වෙන නැත්නම් එයා හිතාගෙන ඉන්නවා මට ටැග් ගන්න දෙන්නේ කියලා ඒ වෙලාවේ ලැබෙන ටැග් එයාට හරි වදිනවා. ඒ නිසා උත්සාහ කරන්න තමන්ගේ කලර්ලා තමන්ගේ ස්පවුස් ආසයි ටැග් වලින් උත්තර දෙන්න. පොඩි දේවල් වලින් උත්තර දෙන්න. එතකොට එයා මෙලෙම අමුත ආදරයෙන් දෙන්න පටන් ගන්නවා. තමාව ටැග් කරනකදී විශේෂයෙන් විවාහ ජීවිතයක ගැන ලොකු කැපකිරීමක්. මේක වචනෙන් කියලා වැඩක් නැහැ. අපි කැප වෙලා ඉන්නවා මම ඔයාලට කැප වෙලා ඉන්න වචනෙන් කියලා වැඩක් නැහැ. සම්පූර්ණයෙන් කැප වෙලා ඉන්නවා. ඒකට තමුගේ සමාජලාට ආස කරන දේවල් විනෝදාංශ යාළුත්වය ඇසුර වෙන්න පුළුවන්. තමුන්ට යදා කරන්න පුළුවන් සීමාවල් වෙන්න පුළුවන් වාක්‍යවල වැටවෙන්න වෙනවා. මගේ ස්පවුස් වෙන්නේ. එයා ආසනය වෙන්නේ. මගේ ඒවා ත්‍යාග කරනවා. මම ඒවා නැලැත් වෙනවා. ඒ නිසා තමාව ත්‍යාග කරන්න. මගේ මුළු ජීවිතේම ඔයා වෙනුවෙන් ඒක කාන්තාවක් නෙවෙයි පිළිමිටක් කරන්න පුළුවන් දෙයක්. මුළු ජීවිතේම ඔයා වෙනුවෙන් මේ දරුවෝ වෙනුවෙන් විශේෂයෙන් මම ඔයාව තෝරගත්තා. මම ඔයාත් එක්ක මේ ජීවිත කාලය ගත කරනවා. මේක අද කාලේ ළමයින්ට උච්චර කිව්වට සමාජයේ බාරට අදින්නේ නැහැ. මේ අවුරුදු ගානක් විවාහ වෙච්ච දුවල් පවා අද හෙල්ලිලා ඉන්නවා සමහරවිට. හෙල්ලෙන්නේ පොඩි දේවල් වලට. ඒ නිසා අමාරුම ටැග් එකක් කරගන්න එයාගේ විශේෂ බලාපොරොත්තු වෙන අය. සේවයේ ක්‍රියා සර්විසස්. සේවයේ ක්‍රියා. ගාන සෑහන කිරීම. शारीरिक स्पर्श फिजिकल कंटेक्ट पश्चिमी भाषा में भाषा एक और तरह की समूह अलग है स्पाउस स्वाम पुरुष है बागया में भाषा आसन ये करना पड़ेगा अपनी वायस बनाना सिद्धि लागी सिद्धि खाची आरकांडा ये मेवात එකක් තමයි නමුත් ලෑස්තිට ඉන්න පිළිසිතුකම තියෙනවා. මොකක් වෙලාවක ලඟ වෙන්න බෑ. එතකොට ආස නැහැ. ඒ නිසා තමයි බලාපොරොත්තු වෙනවා ෆිසිකල් කන්ටැක්ට් නමුත් ලෑස්තිට ඉන්න ඕනේ. මගේ මාත්‍යාට මට ලඟ වෙන්න පුළුවන් විදිහේ මම ඉන්න ඕනේ. අල්ලුම් ගන්න ඕනේ. හැබැයි පිළිසිතු වෙනකම් ඉඳලා තියෙනවා. ඒ වගේම මාත්‍යාට ගන්න බෑ. ක්‍රියා ආසකේ වෙනවා, කායික වෙනවා, මොකේ ආවත් වාගේ දාලා ඉන්නවා. මොකද වශයෙන් කරගෙන පිළිසිතු ඉන්න ඕනේ. ගෙදරදී ළඟ ඉන්න පුළුවන්
ටීවී එකක් බලනකොට වාඩි වෙනකොට තමුන්ගේ මහත්යට ඉන්න ගමන් මේ කලවලට අතවත් තියාගන්න දෙන්න ඕන chance එක. අත තිබුණා යනවා නාකි විසිය ළමයි බලන්න ප්‍රශ්න කියලා කලබල වෙනවා. වෙන්න ඕනේ. ඒ කියන්නේ දෙතරක උත්කලිකත්වය රැකෙන්න ඕනේ. ඒක හරියි. මේ විදිහට හදාගන්න. අර වෙනවා. විවාහ කරලා ඒ වුණත් දෙන්නගේ ආර්ථික සම්බන්ධතාවය ඒගොල්ලන්ට නොරහසක්. ඒ නිසා ඒකට පුළුවන් ලිමිට්ස් කියන එක ඇත්ත. නමුත් කල්පනා කරන්න දෙන්නගේ ආර්ථික සම්බන්ධතාවය ධර්මකට හොඳ ආදර්ශ. ඒගොල්ලෝ දන්නවා ආර්ථික සම්බන්ධතාවය කියන්නේ ආර්ථික මේ නිසා පොඩි දේවල් වෙන්න පුළුවන්, තරහ යන්න පුළුවන්, දැනගන්න පුළුවන්. නමුත් ආර්ථික සම්බන්ධතාවයේ ශාරීරික ස්පර්ශය, ලිංගික සම්බන්ධතාවය දෙන්නව සතුටු කිරීම මේ හැමදේම සබ්ජෙක්ට්ස් ඒවත් අපි කතා කරනවා. ලිංගික සම්බන්ධතාවය උද්‍යෝගීව පවත්වන්නේ ඒක මේ ලිංගික සම්බන්ධතාවයේ වම් සංසර්ග ක්‍රියාවලිය පමණක් නෙවෙයි. දවසේ එකට ඉඳීමම අනුරාගීව යාව ආදරයෙන් නැවත ගැනීම. දැන් මේ නැගිට්ටාම පහතක් සාමාන්‍ය පුරුද්දක් එක මම වලට යනවා තාම. ඉතින් මම සමාන නැගිටිනවා අපි ගැන කතා කරනවා කියනවා. මම මෙයා නැගිටලා ඉන්නනේ බය මාත් නැගිටලා යනවා. ඒ නැගිටලා යනකොට මම ඊපස්සේ ගිහලා බෙල්ල ගාවට කිස් එකක් දෙනවා. ඒක එයාට දවසම ඇති. දැන් එයා බලාගෙන ඉන්නවා ආවොත් මේ කිස් එකක් දුන්නත් ඇයි කියන එක හැදෙන්න බලන්න. දැන් ඒ වගේ පොඩි අනුකූල තියාගන්නවා. සාරික ස්පර්ශය තියාගන්නවා. අපි මේ ඔක්කොම භාෂාවල් ඉගෙනගෙන හොඳට ආදරය කරන්න. මොකද ආදරය කරන්න නම් ආදර භාෂාව දැනගන්න ඉන්න. ඒ අවසාන වශයෙන් සීනුවක් වුණොත් ඒක නාද වෙන්න ඕන සීනුවක් කියලා දැනගන්න. ඒක ඔය දැන සීනුවක් කියනවා ඒක. නේද? සීනු කනුවක් ඇති. අවුල් ගන්න. අපි ගන්න කොහෙද තියෙන්නේ? හැබැයි ඒක නාද වුණොත් අන්න සීනුව. අන්න අතන තියෙනවා. සීනුව හැදෙන්නේ දැනෙන්න නම් ඒක නාද වෙන්න ඕන. ගීතයක්. කොයිතරම් හොඳ ලෙවල්ස් එකක් ලියුවත් පොතේ තියෙනකන් ඒක සීනුවක් නෙවෙයි. ඒක හොඳ ගායකයෙක් ලස්සන මිහිරි කටහඬකින් ගැයුවොත් අන්න ගීතයක්. අසල් සිල්වත් වෙනවා කියලා අහගෙන ඉන්නවා. පොතේ පිටිත් එක කවුරුත් බලන්නේ නැහැ. ඒ වගේම ආදරය හොඳට දක්වන්න ඕනේ. හොඳට ලබා ගන්න. කොහොමද ඒක ආදරය වෙන්නේ? අපි දෙන්න බැඳලානේ අපිට තියෙන මොන ආදරය ලෝකෙ තියෙන මෑමකට ගන්න අඳුරන ආදරය තමයි කියලා බැලක් නැහැ. අපි දෙන්න ආදරය කරන්න ඕනේ. ආදරය ලබා ගන්න. ඉතින් අපි ආදරය ලබන්න පුළුවන් භාෂාවල් මඩී කියලා කියනවා නම් ඉතින් තේරෙන්නේ. ඒක කියනවා බලන්න වෙලා තියෙනවා ඔය Facebook එකේ මේ නාස්තිය වෙලා උනාත්මව වැඩ කරන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ බලන්න ඔන්ලයින් එකේ කියන්නේ. මොකද එහෙම බලන්න. ආදරේ ඔබේ ස්තුති දෙස්පීකරේ ආරාධනා කරලා ස්තුති කරනවා. බොහෝ ස්තුතියි සහ වලට Paulo Costa